මේ ලෝකේ පිළිගත් ස්වාධීන රාජ්‍ය 195ක් අතර විශාලත්වය අතින් ලංකාව ඉන්නේ 120 වෙනි තැන. ඒ කියන්නේ අපට වඩා පුංචි රටවල් 75ක් විතර ලෝකේ තියෙනවා. එතකොට ඔය ලංකාවට වඩා පොඩි රටවල් 75 අතරින් 26ක්ම දියුණුවයි සම්මත යුරෝපා රටවල්. ඔය ඩෙන්මාර්කේ, ස්විට්සර්ලන්තේ, බෙල්ජියම, නෙදර්ලන්තේ වගේ රටවල් මේ අතර තියෙනවා. එතකොට ඔය ලංකාවේ මූදුබඩ ප්‍රදේශය යටත් කරගෙන හිටපු පෘතුගාලයේ විශාලත්වය ගත්තොත් ඒක ලංකාව වගේ එකහමාරක් විතර වෙන්නේ. එතකොට ඔය ලංකාවේ මූදුබඩ ප්‍රදේශය යටත් කරගෙන හිටපු ලන්දේසීන්ගේ රට හෙවත් නෙදර්ලන්තය කියන්නේ ලංකාවට වැඩිය පුංචි රටක්. එතකොට ඔය ලෝකේ රටවල් ගණනාවක යටත් විජිත පිහිටවපු බෙල්ජියම කියන්නේ ලංකාවට වැඩිය පුංචි රටක්. මේ මෑතකදී වේගයෙන් දියුණු ඊශ්‍රායලය හා සිංගප්පූරුව ලංකාවට වඩා පුංචි රටවල්. හැබැයි කවුරුත් මේ රටවල් වල පුංචි බව ගැන කොහෙවත් කතා කරන්නේ නැහැ. එතකොට ඔය ලෝකේ පුරා පිහිටි රටවල් අල්ලාගෙන හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නැගූ එංගලන්තයේ විශාලත්වය සලකා බැලුවොත් ලංකාව වගේ දෙගුණයකටත් වඩා ටිකක් අඩුයි. එතකොට ඔය එංගලන්තයේ, ස්කෝට්ලන්තයේ, වේල්සය කියන සමස්ත මහා බ්‍රිතාන්‍යයේ විශාලත්වය සලකා බැලුවොත් ලංකාව වගේ 4 ගුණයක්වත් නැහැ. හැබැයි කවුරුත් එංගලන්තයේ හෝ මහා බ්‍රිතාන්‍යයේ පුංචි බවක් ගැන කතා කරන්නේ නැහැ. ඒත් මේ ලංකාව පුංචි රටක් කියන බොරුව අපි හැමතිස්සෙම හැමදාම කියන එකක්. ඉතින් අපි මෙන්න මේ විදිහට හිතන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ලංකාව පුංචි රටක් කියන කාලයක් තිස්සේ අපි තුල පළපදියම් කරලා තියෙන කිසිම තර්කානුකූල පදනමක් නැති ව්‍යාජ මතවාදය. අනිත් එක තමයි මෙන්න මේ සිටියන් ඇඳීමට පාවිච්චි කරන මර්කේටර් ප්‍රක්ෂේපණය කියන ක්‍රමවේදය නිසා මේ ලංකාව වගේ සමකාසන්නයේ තියෙන රටවල් ඇත්ත ප්‍රමාණයට වඩා හුඟක් පුංචියට ලෝක සිතියමේ අපිට පේන එක. ඉතින් මෙන්න මේ කරුණු දෙක ගැනම විස්තර සහිතව කතා කරන වීඩියෝ එකක් මගේ next page YouTube channel එකේ තියෙනවා. ඇවිල්ලා බලන්න. ඒ වගේම next page website එකට ගියොත් මේ වගේ අධ්‍යාපන මාතෘකා ගැන මම ලියුව ලිපි ඔයගොල්ලන්ට කියවන්න පුළුවන්. ඉතින් අන්න ඒවා බැලුවොත් මේ ලංකාව පුංචි රටක් කියන එක මොනතරම් බොරුවක්ද කියන එක ඔබට කරුණු කාරණා සහිතව අවබෝධ කරගන්න පුළුවන් වෙයි.